ada අපි exam එක first day එකේ final exam එක අපි බලමු අද exam එක කොහොමද වෙන්නේ කියලා. අපේ දිනුක උදේ පාන්දර විභාගය ලියන්න මොකද ඔයාට කියන්න තියෙන විභාගය ගැන? එයාට කියන්න දහසක් නැහැ. මේ පේනවනේ. නාන්න කියලා නැද්ද? විභාගය ලියන්න යන්නේ. ලියන්න යන්නේ. මගේ එකම ප්‍රාර්ථනාව උත්තර පත්‍රයක් ඇමිලා ඉන්නේ. මෙන්න අපේ ඉන්න ලොකු මලීස. ලොකු මලීස අදහසක් ඉදිරිපත් කරන්න. I don't know අදහස් no අදහස්. ලියන්න විතරයි නියන්නේ. එයා අපේ මේ පේනවනේ අටට විභාගේ අටට නේ 9ට විභාගේ දැන් 7:00 විතරයි. ඔන්න අපේ තේමිය ඉන්නවා මෙතන. අපේ මාස ගණනාවකට පසු සම්ප්‍රාප්ත වුණ අපේ පොඩි මලීස ඉන්නවා. දැන් පාඩම් කරනවා. ඔව් සෙම් එකටම දවස් බොරු මල්සි දාන්න එපා. හරිද? ඔයාලා දාන මල්සි මට තේරෙනවා. දෙකයි. මොන් ඉන්නවා අපේ දෙනුවා පේනවනේ. තකහනිය ස්පීඩ් හයි ස්පීඩ් එකක් ගැහුවා. ඉවරයි. එයා පාඩම් කරලා ඉවරයි. මෙන්න අපේ සන්දුප ඉන්නවා. පේපරේ කොහෙවත් සියලුම පිළිතුරට සියලුම ප්‍රශ්න පිළිතුරු සපයන්න කිව්වට නිවැරදි පිළිතුරු සපයන්න කියන්නේ නැහැ. අපි දන්න දේ ලියලා දන්න විදියට එමු. මතක තියාගන්න කවුරුත් එක්ක ලියපුව ගැන කතා නොකරමු. අපි යන්නේ එක්සෑම් එක ලියන්න කට්ටිය යට ගියා. හලෝ අපේ දිනුක ඉන්නවා. කට්ටිය යන්නේ විභාගෙ ලියන්න. ටොයින් එතෙච්ච මොනවද ටිකක් තියෙනවා. විභාගෙ ලියන්න සුබ දවසක් වේවා. සුබ දවසක් වේවා. අපි කියනවා. යනවා එක්සෑම් ලියන්න. අපේ විභාගෙ තිබ්බත් නැතත් ප්‍රථම රාජකාරිය කෑමයි. ඔන්න අපි ආවා JP අපේ PP ට කෑම කන්න. කෑම කන්න යන්නේ අපි. Ini kena PP. නිසල්. දෙන්න මොනවද? ලක්ෂිත හොඳට එක්සෑම් ලියන්න. thank you තලියනවා රෙවින් ඒ වගේ අපි කන්න යන්නේ JPට ඇවිල්ලා කට්ටිය ඉන්නවා. සිනමා මහා චිත්‍රපට රාජ්‍යයක් විශ්වවිද්‍යාලය තරසල් කිසුම් එක්සෑම් වගේද කෑම එක්සෑම් කියන්නේ ජීවිතේ නෙමෙයි. එක්සෑම් කියන්නේ ජීවිතේ නෙමෙයි. අපි ඊළඟ කියන්නේ සතුටක් නෙමෙයි. මේ ඊළඟ මාස අපි සබරි එකේ ඉඳලා ඉතන පොඩි සතුටක් තියෙනවා. කොටක් නැද්ද නැහැ. ඔන්න අපේ එක ආවා. කන්නේ යන්නේ. මා රොමැන්ටික් ෆිල්ම් යන්නේ. ඔන්න අපි කන්න යන්නේ. ටාම් ඉතින් අපි කැම්පස් එක ඇතුළට ආවා. දැන් හෝල් එකට යන ගමන් ඉන්නේ කට්ටිය.
මේ අපි යමු. එහෙනම් අපි යනවා ජයවා. අපේ ඇඩ්මිෂන් එක තියෙනවා ඔන්න අපේ කෝල් එකට ආවා. ඔන්න මේ හෝල් එකේ තියෙන්නේ. අපි මේ කලින් ආවා නැත්නම් 9:10 ගන්න. ඔන්න අපි ආවා එක්සෑම් හෝල් එක ගාවට. දැන් ඔය එක්සෑම් එක දීලා බලමු මොනවා වෙයිද කියලා. කැල්ලෝ නෑ අපිට මොන කැල්ලද දෙන්නේ වා පෑනක් අපිට මොන කැල්ලද හරි ඔන්න අපි එක්සෑම් එක ලියන්න යන්නේ ඊට බලමු මොකද තත්ත්වය කියලා. 3 hours later. අන්න එක්සෑම් එක ඉවරයි. ඔන්න අපි දිනුකද දිනු කොම්බේඩේද ඔන්න විභාගය ඉවරලා මේ ඉන්නවා විභාගය ඉවරලා ඔන්න අපේ අස්සේ ඉන්නවා කට්ටිය. අද නිදා ගන්න පුළුවන් නිදා ගන්න විභාගය කොහමද? ආයේ පාඩම් කරලා ලිව්වා දෙන්නා විභාගය කොහමද? ඔළුව උස්සන්න තරම් දෙන්නේ ඒ ලියන්න තරම් දෙයක් ඉතින් නෑ. ඔළුව උස්සන්න පොළක් ඇරි ප්‍රශ්නත් ඇරි ලියන්න දෙයක් නෑ. සමිදු අදහසක් දෙන්න විභාගය ගැන. අමතරගොල්ල පහක් ගත්තා. මොකද අනිත් ඒවාට තිල දෙයක් දිනුකගෙන් නම් අදහසක් බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි. දිනුක මගේ එක අපි දෙන්න. වචන ඉන්නේ නැහැ මට දැන් වචන ඉන්නේ නැහැ ඉන්න අපේ සානුරට මොනවද කියන්නේ? අද හරි සෝචනීයයි. ඇඟිල්ල නිදා ගන්න ඕන. සෝචනීයයි. මට සෝචනීයයි. අපි ඔක්කොම සෝචනීයයි. අපි දැන් ගිහින් හස්කි ඩාන්ස් එක දාන්න. ඔන්න විභාගය ඉවරලා කට්ටියම දැන් යන්නේ මේ පැත්තෙන් අපි කට්ටිය එනවා විභාගය ඉවරලා ඔන්න අපි යනවා විභාගය ඉවරලා ඔන්න අපි යනවා දැන් ආයේ ඛණ්ඩ එක්කදී යනවා ටික තියෙනවා බැදපු සෝයා තියෙනවා රබර් සෝයා තියෙනවා පරිප්පු තියෙනවා ඔන්න අපේ සෝසේජස් කරලක් තියෙනවා ගොටකොල්ල තියෙනවා ඔන්න අපේ කට්ටිය කනවා මේ සෝයා එක තමයි මරුනේ හැබැයි අතල ඔන්න අපි කාලේ ඉවරයි අපි කට්ටිය දැන් යන්නේ හොස්ටල් එකට කට්ටියම හොස්ටල් එකට පැත්තට යන්නේ අපි හොස්ටල් එකට ගිහිල්ලා ඔන්න අපි ආවා හොස්ටල් එකට අපි කට්ටිය ඉන්නවා no කට්ටිය